ගේමින් PC එක ෆුල් සර්විස් වීඩියෝ එකකින් තමයි ඉතින් අද ආවේ. මේ තියෙන්නේ කස්ටමර්ගේ ගේමින් PC එක. අපි සර්විස් එක අතරමැද තමයි ඉතින් මේ වීඩියෝ එකෙන් ආවේ. ඔයාලට බලා ගන්න පුළුවන්. පාර්ට්ස් ඔක්කොම අපි ගලවලා සර්විස් කරගෙන මම ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ආවේ ලොකුම විශේෂ හේතුව තමයි ඔයගලන්ට පෙන්වන්න සහ කියන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් ඔයාලට හැමදේම දැනගන්න පුළුවන්. හරියන අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ කස්ටමර්ගේ මදර් බෝඩ් එක. H81 මදර් බෝඩ් එකක් තියෙන්නේ. මේ කස්ටමර් ඔයාලා බලා ගන්න ඕන තර්මල් පේස්ට් එක හොඳටම ඩ්‍රයි වෙලා තියෙන. ඉතින් මේක තියෙන්න ඕන මෙහෙම නෙවෙයි කියලා ඔයාලා බලා දන්නේ. ඉතින් සර්විස් එකේදී මේ හැමදේම රීප්ලේස් වෙනවා. ඒ වගේම මේ තියෙන කස්ටමර්ගේ කූලින් ෆෑන් හතරක් තිබ්බා. ඒ ෆෑන් අතර කොහොමද කියලා බලා ගන්න පුළුවන් ඩස්ට් එක මොන තරම් තියනවද කියලා. ඉතින් මේ තියෙන්නේ කස්ටමර්ගේ CPU කූලර් එක. ඒකේ තියෙන ඩස්ට් එක මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ තියෙන්නේ කස්ටමර්ගේ ෆ්‍රන්ට් පැනල් එක. අපි ෆ්‍රන්ට් පැනල් එකේ දැන් ගලවලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කේසින් එකේ අඩුම ගානේ ඇණයක්වත් නැති වෙන්න සම්පූර්ණ කේසින් එකම ගලවලා කේසින් විතරක් ඉතුරු වෙනවා. අපි සම්පූර්ණයෙන්ම පාර්ට්ස් වලට වෙන් කරලා තමයි සර්විස් එක කරන්න ගන්න. ඉතින් ඒ විදිහට තමයි යන්නේ. ඊළඟට ඔයාලා විශේෂම දෙයක් කියන්න දෙනවා හાર્ඩ් ඩිස්ක් එකක්. හાર્ඩ් ඩිස්ක් එක අපි සාමාන්‍යයෙන් එළියෙන් සුද්ධ කරන්නේ නැතුව PCB එකත් ගලවලා PCB එක ඇතුළත් ක්ලීන් කරලා ඒවට ඔක්කොම කරලා තමයි ඉතින් අපේ සර්විස් එක යන්නේ. මේ තියෙන සප්ලයි එකේ කස්ටමර්ගේ සප්ලයි එක ඇතුළේ ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොම තියෙන්නේ කියලා. ඔයාලට බලාගත්තාම කියන්න තේරෙන්නේ නැහැ. මම කියන්න ඕනේ නැහැ. ඔයාලා දැනගත්තාම තේරුම් ගන්න පුළුවන් මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. ඉතින් කාලයක් සර්විස් කරන්න නැතුව තිබ්බහම මෙන්න මේ වගේ තත්ත්වයක තමයි ඔයාගේ මැෂින් එකක් තියෙන්නේ කියන තමයි අද ඔයාලට පෙන්වන්න ඕනේ. ඉතින් මේ සර්කිට් එකත් ගලවලා සම්පූර්ණයෙන්ම සප්ලයි එකත් ඇතුළේ ගලවලා සර්විස් කරන ගමන් තමයි ඉතින් අපි හිටියේ. ඉතින් මේක පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඒකයි ආවේ. ඒ වගේම අපේ තියෙන ලොකුම දෙයක් තමයි ඕගොල්ලන්ට කියන්න ඕනේ සර්කිට් එකට වැඩියෙන් මේක ඉතුරු වෙනවා සප්ලයි එකේ සර්කිට් එක හાર્ඩ් ඩිස්ක් එකක් තියෙන මේකේ සර්කිට් එක ඒ වගේම මදර් බෝඩ් එක සහ මේ හැම ෆෑන්ස් වල ඒ වගේම මේ ෆ්‍රන්ට් පැනල් එකේ ඒ වගේම USB port sound port ඔය වගේ අපේ ඉන්පුට් අවුට්පුට් වදින සෙට් එක. ඒ වගේ මදර් බෝඩ් එක වල බලා ගන්න පුළුවන්. ඒ ටික ඇතුළුව මම හිතනවා කිව්ව ටික තේරුණා ඇති කියලා. මේ මදර් බෝඩ් එක සම්පූර්ණම මේ කෙමිකල් වලින් අපි වොෂ් කරනවා. ඔයාලා ලකිටිය නම් බලා ගන්න පුළුවන්. මේකෙන් සම්පූර්ණ මේ මදර් බෝඩ් එක සහ මේ තියෙන ස්පෝට් මේ තියෙන මේ ෆෑන් එක ගත්තොත් මේවා. එතකොට ෆ්‍රන්ට් පැනල් එකේ නම් මේ USB සෙට් එක ඔඩියෝ සෙට් එක. ඉතින් ඒ වගේම මේකත් කෙමිකල් වලින් වොෂ් වෙනවා. මේ සර්කිට් එක සම්පූර්ණයෙන් වොෂ් වෙනවා. ඉතින් ඒ විදිහට අපි සම්පූර්ණයෙන්ම මේ PC එකේ තියෙන සර්කිට් ටික වොෂ් කරලා දානවා මේ කෙමිකල් වලින්. ඉතින් ඒ වගේ වැඩ ටිකක් තමයි ඉතින් අපේ වෙන්නේ. RAM එහෙම RAM chip අස්වල එහෙම ආයේ වගේම මේක වොෂ් කරද්දි මේවා ගැලවෙනවා. මේ ගැලලා ඇතුළේම සම්පූර්ණයෙන්ම කෙමිකල් වලින් හොදන ඇතුළේ ඩස්ට් එකම තියෙනවා අයින් වෙලා යන්න. වගේ ෆුල් සර්විස් එකක් තමයි ඉතින් යන්නේ. මේ PC එක අපෙන් බිල් කරගත්තු PC එකක්. ඉතින් මේ බිල් කරගත්තු PC එක මේක ඉතින් ඕගලන්ට ප්‍රයිස් ගැන අපි දැනගන්න පුළුවන් අපේ පහළ තියෙන WhatsApp නම්බරේට මැසේජ් එකක් දාන්න. ඔයාලා වැඩි විස්තර දැනගන්න ඕන නම් ඉතින් මේ විදිහට ෆුල් සර්විස් එකක් තියෙනවා. ඔයාලා විශේෂයෙන්ම කියන්න ඕනේ මාස 6කට සැරයක්වත් ඔයාලගේ PC එක සර්විස් කරගන්න අපෙන් හෝ ඔයාලට විශ්වාසවන්ත මේ වගේ සම්පූර්ණයෙන්ම ඔයාලගේ PC එකේ පාර්ට්ස් ගලවලා සර්විස් කරන තැනකට දීලා ඔයාලගේ PC එක ARX shop එකේ කස්ටමර් කෙනෙක්ගේ PC එකක් වුණා අපේ දෙයක් විදිහට පරිස්සම් කරලා සර්විස් කරන තැනකට බාර දෙන්න. ටික තමයි ඔයාලට කියන්න ඕනේ. මේ වගේ වැඩක් කරන්න පුළුවන් තැනකට බාර දීලා වැඩේ ලස්සන නීට් එකට කරගන්න අපි ළඟට මෙන්න කියන්නේ නැහැ කවදාවත්. ඔයාලට පෙන්වන්න ඕනේ මේ වගේ තත්ත්වයකට එනකන් ඔයාලගේ PC එක තියාගන්න එපා කියන එක විතරයි. හරි එහෙනම් අපි වෙන දවසක වෙන වීඩියෝ එකකින් හම්බෙමු.